ආදරය කියන කාරණාව අපි කෙනෙක්ට ඇත්තටම ආදරේ නම් අපි කෙනෙක්ට ඇත්තටම කරුණාවෙන් සලකනවා නම් අපි කෙනෙක්ගේ ඇත්තටම යහපත පතනවා නම් අපිට පුළුවන් ද කෙනෙක්ට වෛර කරන්න. ඔය ආදරය කියන කාරණාවේදී ඔබ ආදරය කියන එකක් තියෙනවනේ. ඔන්න ඔය ඔබ ආදරය කියලා කියන එක ඇත්තටම බැලුවොත් ඔබ හරි සතුටින් එහෙමත් ඔබ හරි සතුටින් ඉන්න එහෙමත් ඔබ සුවසේ ඉන්න කෙනෙක්ට ඔබ ආදරය කරන මුල් කාලේ කියන්නේ මම ඔයාගේ යහපතමයි පතන්නේ ඔයාගේ සතුටමයි මට ඕනේ මම ඔයාට හරි ආදරෙයි ඔයා සතුටින් ඉන්න. හැබැයි ඒ කෙනා ඔබට නොලැබුණාම ඒ කෙනා ඔබ දාලා ගියාට පස්සේ ඔබ ওই කතා ටික කියන්නේ ඔබ මොකද්ද කියන්නේ? උඹට එන ගහපන් උඹට කරදරයක් වෙයා අපි පස්සේ බලාගමු බලමු අපි උඹ සතුටින් ඉඳීද කියලා. අපි බලමු ඉස්සරහට වෙන දේ හොඳින් ඉන්න නම් හම්බෙන්නේ නැහැ. මට මෙහෙම කරාට මම පලි ගන්නවා. එතකොට ඔබ ඔය ආදරේ කියන කාරණාවේදී ඔබ මුලින් කියනවා අපි ඔයාගේ සතුට තමයි පතන්නේ. අපි ඔයාට හරි ආදරේ. අපි ඔයාව බලා ගන්නවා, පරිස්සම් කරනවා. හැබැයි ඒ ආදරේම නෙමෙයි දාය වෛරයකටපත් වෙන්නේ. එතකොට හිතලා බලනකොට ඇත්තටම මේක ආදරේද කියන්නේ. ඇත්තටම මොකක්ද ආදරේ කියන්නේ? ඇත්තටම ආදරේ කියලා කියන්නේ අපි ඇත්තටම කෙනෙක්ගේ සතුට පතන්න පුළුවන්. අපි කෙනෙක්ට ඇත්තටම යහපත පතන්න ඕන. කරුණාව දක්වන්න ඕන. අන්න ඒකට ආදරේ කියන්නේ. හැබැයි ඔන්න ඔය ආදරේ මං හිතන්නේ ලෝකේ කවුරුත් කරනවා කියන්නේ. ඒ ආදරේ තියෙන බුදු පියාණන් වහන්සේ ගාව. ඒ ආදරේ තියෙන මහරහතන් වහන්සේලා ගාව. ඒ ආදරේ තියෙනවා ආරුක්තයන් වහන්සේලා ගාව. යම් යම් මට්ටමක. ඒ එක එක මට්ටම් වලින් තියෙන. ඒතකොට අපි ඇත්තටම කෙනෙක්ට ආදරේ වෙනවා. අපි ඇත්තටම කෙනෙක්ගේ යහපත පතනවා නම් මොකද්ද මේ ලෝකේ ලොකුම යහපත? මේ සංසාර ගමනින්ම ඈතර වෙන එක. එහෙනම් ඇත්තටම ආදරය කරනවා නම් අපි මොකද්ද අපි ආදරය කරන කෙනාට කරලා දෙන්නේ? මේ සසරෙන් ඈතර වෙන්න හේතුවක් හදලා දෙනවා. ඇත්තටම ආදරේ නම් මේ සංසාර ගමනින්ම ඈතර වෙලා මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් යාට හදලා දෙනවා. ඒතර ඔබේ පාර්ට්නර්ට ඇත්තටම ආදරේ නම් බණ ටිකක් අහන්න වැඩක් හදලා දෙන්න. මේ බුද්ධ ශාසනය මුල් කරගෙන පින්කම් කරන්න පුරුදු කරා. මේ බුද්ධ ශාසනය මුල් කරගෙන මහා යහපතක් කරගෙන ඒ පුද්ගලයාට සංසාර දවසක නිවන් දකින්න ක්‍රමවේදයක් හදලා දෙන්න. අන්න ඒකට ඇත්තටම ආදරය කියන්නේ. මොකද බුද්ධ ශාසනය මුල් කරගෙන එයා පින්කමක් කරනවා නම් එයා බණ ටිකක් අහනවා නම් කවදාම හරි දවසක ඒක හේතු වෙනවමයි යාර සංසාර ගමනින්ම නිදහස් වෙන්න. ඉතින් අද ඔබ ආදරය කරන කෙනා සමහරට බුද්ධ ශාසනය කියන දේ දන්නෙත් නැතුව වෙයි. බුදුදහම කියන දේ මේ වැඩි එයා විශ්ලේෂණය කරන්නේ නැතුව වෙයි. සමහරට එයා බණ අහන්න කැමති නැතුව වෙයි. සමහරට පින්කම් කරන්න කැමති නැතුව වෙයි. හැබැයි ඔබ ඇත්තටම ආදරේ නම් ඔබට පුළුවන් වෙන්න ඕනේ එයා බුද්ධ ශාසනයට යොමු කරන්න. එයාව පින්කම් වලට යොමු කරන්න. මොකද ඔබ තමයි එහෙනම් ඇත්තටම එයාට ආදරේ. මොකද ඔබ තමයි එයාට නිවන් දකින්න මූලික අඩිතාලම දාලා දෙන්නේ. ඔබ තමයි එයාට නිවන් දකින්න මුල් පසුබිම හදලා දෙන්නේ. අවංකවම ආදරේ නම් තමන් ආදරය කරන කෙනාට නිවන් දකින්න ක්‍රමයක් හදලා දෙන්න. අන්න ඒකටයි ඇත්ත ආදරේ කියන්නේ.